අයිබෝන් ළමයි. ඕකේ. අද මම කතා කරන්න බැලුවේ දැන් අපිට අප්‍රේල් මාසය කියලා කියන්නේ එහෙම අධ්‍යාපනය ලබන ළමයින්ට එහෙම හොඳ මාසයක් නෙමෙයිනේ. මොකද ගෙවල් වල පසුබිමක්, සමාජයේ පසුබිම ඇතුලේ අධ්‍යාපනයට සුදුසු පසුබිමක් සාමාන්‍යයෙන් අප්‍රේල් මාසය කියන්නේ එහෙම නිර්මාණය වෙන මාසයක් නෙවෙයිනේ. හරි. ඒ නිසා හරිම පරිස්සම් වෙන්න ඕන මාසයක් මේක. මොකද ට්‍රැක් පයින් එක මාර ලේසි. හරි. හැබැයි පැනපු ට්‍රැක් එකෙන් ආපහු යථා තත්ත්වයට පත් වෙලා නිවැරදි තැනට ආපහු වෙන එක මාර අමාරුයි. හරි. ඒක දන්නේ ඒක වෙච්ච කෙනෙක් විතරයි. හරි. දැන් ඔයාට ඒක කවදාවත් වෙලා නැති කෙනෙක් නම්, හරි, දැන් හොඳට වැඩ කරගෙන යන ළමයෙක් නම් මෙතනදී ඔයා විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා හරිම පරිස්සම් වෙන්න ඕන මාසයක් මේක. පුළුවන් තරම් ඔයා සිහි බුද්ධියෙන් ඉන්න ඕන මාසයක් මේක. මොකද ගිය අවුරුදු වලත් මට ඒ අත්දැකීම තියෙනවානේ. මොකද ළමයින්ට ඒ දේ වෙච්ච නිසා, එහෙම වෙන ළමයි ඉන්න නිසා මම ඒ අත්දැකීම දන්නවා. හැබැයි ඔයා දන්නේ නැහනේ. ඔයාට එහෙම නොවි තිබිලා තියෙනවා නම්, හරි, මොකද ඔයාගේ විශේෂයෙන් ෆස්ට් ළමෙක් නම්, හරි, විශේෂයෙන් මේ අවුරුද්දේ නම් වැඩ කරන්න ගත්ත ළමෙක් නම් ඔයාට කවදාවත් ට්‍රැක් පයින් වැඩක් අප්‍රේල් මාසේ වෙලා නැහැ. ඒ නිසා මේ භයානක මාසයක්. දැන් මේ මාසය ඇතුලේ දැන් ලයිව් පන්ති තියෙන ටිකට අනිවාර්යෙන් ලයිව් යන්න. එතකොට ඔයාට කවදාවත් ට්‍රැක් පයින් හේතු හැදෙන්නේ නැහනේ. මොනවා හරි ට්‍රැක් එකක් ඇතුලේ අපි ඉන්නවනේ. ඒ නිසා අනිවාර්යෙන්ම ලයිව් පන්ති වලට යන්න, හරි, ෆිසිකල් හරි ඔන්ලයින් හරි යන පන්ති වලට ලයිව් යන්න, පේපර්ස් ටික ලියන්න, මුකුත්ම මග අරින්න එපා. අපි ජනවාරි පෙබරවාරි මාර්තු මාසවල කරගෙන ආපු කිසිම දෙයක් මග අරින්නේ නැතුව තමයි අප්‍රේල් මාසය ඔයා ගෙවන්න ඕනේ. ඒක තමයි තියෙන වැදගත්ම පොයින්ට් එක. තේරුණාද? ඉතින් දැන් ගෙවල් වල කට්ටිය මේ වෙලාවේ ලෑස්ති වෙනවනේ. එක දේවල් වල ලෑස්ති වෙනවා. අම්මලා කෑමු වෙනවා වෙන්න පුළුවන්. අයියලා අක්කලාට තව ටික දවසකින් නිවාඩු හම්බ වෙනවා වෙන්න පුළුවන්. ගෙදරට නෑදෑයෝ වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් සිදු වෙමින් පවතින මාසයක්. තේරුණාද? හැමෝම සරලව කිව්වොත් සියලු වැඩිහිටියෝ යම්කිසි අර හයිබර්නේෂන් පීරියඩ් එකකට, මුකුත් වැඩක් කරන්නේ නැතුව ආතල් එකේ ඉන්න පීරියඩ් එකකට එනවා. තේරුණාද? ඔයා එහෙම නෑ දැන්. ඔයාටත් හැබැයි ඒ වැඩිහිටි සමාජය ඔයා දකින්නකොට සහ පොඩි ළමයිනුත් ආතල් එකේ ඉන්නේ. මේ වෙලාවේ ආතල් එකේ ඉන්න සුදුසු නැති, ආතල් එක ගණ්ඩ යන එක භයානක වෙන එකම කොට්ටාශය ඔයා විතරයි. තේරුණාද? අවුරුදු දවස් 365ම රස්සාවට යන මිනිස්සේ මේ අවුරුදු කාලේ හරි නිකන් ඉන්න පුළුවන්. හැබැයි ඔයාට එහෙම බෑනේ. තේරුණාද? මොකද ඔයා ට්‍රැක් පැන්නොත් ආපහු ට්‍රැක් එකට ආපහු යථා තත්ත්වයට පත් වෙන එක තමයි තියෙන අමාරුම වැඩේ. ඒ නිසා හොඳම දේ ට්‍රැක් නොපැන ඉන්න එක. පැහැදිලිද? ඒ නිසා මගේ උපදෙස හැම ළමයෙක්ම මේ මාසේ විශේෂයෙන් ඔය 12 13 14 15 16 17 ඔය දවස් ටිකනේ හොඳට මවුල් යන්න පුළුවන් දවස් ටික. මොකද ඔය දවස් ටිකේ සමහර විට ඔයාගේ පන්ති නැති වෙන්නත් පුළුවන් නේ. ඒතර අර නිකන් ගුරුවරයෙක් එක්ක රැඳිලා ඉන්න එකත් නැති වෙලා යනවා. පැහැදිලිද? දැන් මම නම් කල්පනා කරපු දෙයක් තමයි මේ දවස් ටිකට අදාළව පොඩ්ඩක් ටෙලිග්‍රෑම් එක හරහා හරි ඕගොල්ලන්ට මේ පොඩ්ඩක් ඕගොල්ලොත් එක ටච් එකේ ඉන්න ඕනේ කියන එක. මොකද ට්‍රැක් පයින් දෙන්නේ නැතුව පුළුවන් තරම් ට්‍රැක් එකේ ඕගොල්ලන්ව තියාගෙන ඉන්න ඕනේ කියන එක. ඒ නිසා මේ ඒ දවස් ටිකේදී එක වෙයි. හැබැයි දැනුත් ඒක ඔයාගේ අතින් ට්‍රැක් පයින්න පුළුවන් මේ වෙලාවේ. ඔය වැඩ කරමින් ඉන්න එකේ අවධානයෙන් ඔයා මිදිලා වෙනත් ඊට වඩා විනෝදකාමී දෙයකට ඔයාව යෙදවෙන්න ඉඩ තියෙනවා. හරි. ඇඳුම් ගන්න යන්න පුළුවන් නේ. හරි. ඊට පස්සේ අම්මලත් එක්ක සෙට් වෙලා කෑම යන්න පුළුවන් නේ. ඊට රතින්යක් හරි දාගෙන ඉන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා මේ ඔයාගේ අවධානය වෙනතකට යොමු වුණ දේවල් වැඩිපුරම හම්බ වෙන අවුරුද්දේ මාසෙ මේක. ආය වෙන මොකක්වත් නැහැනේ. ඒ නිසා ඒ ගැන ඔයා අවධානයෙන් ඉන්න ඕනේ. පැහැදිලි? ඔයාගේ අවධානය වැඩිපුරම එළියට යන්න පුළුවන් දේවල් සිද්ධ වෙන මාසෙ මේක කියලා ඔයා අවධානයෙන් ඉන්න ඕනේ. එතකොට ඔයාට ට්‍රැක් පයින් නැතුව මේ දවස් ටික ගත කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් 17 වෙනිදා ඔය වගේ වෙනකම් වැඩේ ගොඩ දාගත්තොත් කිසි අවුලක් නැහැ. ඊට පස්සේ නෝමල් විදිහට යන්න තියෙන්නේ. මොකද වැඩිහිටියෝ ටික යථා තත්ත්වයටපත් වෙනවා. තේරුණාද? හරි. නැත්තම් ඔයාට වෙන්නේ අප්‍රේල් මාසේ ඔය ආතල්ලයක් ගත්තා කියන්නකෝ. හරි. ඔය බ්‍රේක් ගහලා දවස් 5ක් 6ක් සතියක් නිකන් ඉන්නවා. දැන් ආපහු යථා තත්ත්වයටපත් වෙන එක මාර අමාරු වැඩක්. හරි. ඒක හරිම අමාරු වැඩක්. ඉතින් ඒ නිසා හොඳම දේ එහෙම ට්‍රැක් නොපැන ඉන්න එක. ඒ නිසා පුළුවන් තරම් වැඩම කරන්න. තේරුණාද? ඒතර අනිත් ළමයි ආතල් ගනී සමහර විට. හරි. ඔයා ඒක කරන්න එපා. ඒ වෙලාවෙත් ඔයා වැඩ කරන්න. ඒකේ අවසාන ඵලය මොකද්ද? අර මිනිස්සු කියන සතාට විතරක් තියෙන ප්‍රබල හැකියාවක් තමයිනේ අනාගතේ අපිට ලැබෙන්න තියෙන දෙයක් වෙනුවෙන් මේ මොහොත ප්ලෑන් කරන එක. මේ මොහොත කැප කරන එක. හරි. ඕක වඳුරෙක්ට, බල්ලෙක්ට, බූරුවෙක්ට ඒක කරන්න බෑනේ. හරි. වෙන සතෙක්ට අනාගතේ මට මෙන්න මේ දේ ලැබෙනවා. අද මම ඒකට මහන්සි වෙනවා. එහෙම කරන්නේ නැහැනේ. හරි. ගොනා තනකොළ ටික අද තියෙනවා, අද කනවා. අද ආතල් එක ලැබෙනවා. අද බඩ පිරෙනවා. හරි. වඳුර ගහකට නැගලා අද කඩාගෙන පළතුරක් කනවා. හරි. අද ආතල් එක වෙනුවෙන් තමයි ඕන සතෙක් ජීවත් වෙන්නේ. පැහැදිලිද? එයාගේ මූලික අවශ්‍යතා ටික ඉෂ්ට කර ගැනීම වෙනුවෙන්. එතකොට ආහාර, මේ වාසස්ථාන ওই ටික විතරයි. සහ ප්‍රජනනය. හරි.
මනුස්සයා එහෙම නැහැ නේ. ආහාර වාසස්ථාන ප්‍රජනනයට අමතරව මනුස්සයාට අනාගතය කියලා දෙයක් තියෙනවා. හරි? අනිත් කිසිම සතෙක්ට අනාගතය කියලා දෙයක් නැහැ. අනාගතයක් නැති සත්තුයි අනාගතයක් තියෙන එක සතෙකුයි අතර තමයි කතන්දරේ තීරණය වෙන්නේ. හැබැයි අපි මිනිස්සු හැටියට අපි ගාව අර තිරිසන් සතුන් සතු ලක්ෂණ තියෙනවද නැද්ද? තියෙනවා නේද? අපි කොච්චර බුද්ධිමත් වුණත් හරි? අපි කොච්චර බුද්ධිමත් සතෙක් වුණත් අපි ගාව අර වඳුරාගේ ලක්ෂණ අපිට එනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක එහෙම නොවෙනවා නම් තමයි පුදුමේ. ඒකෙන් තමයි අපි තවත් සත්වෙක් බව තීරණය වෙන්නේ. හැබැයි ඒ සතා ඒ වඳුරාගේ ලක්ෂණ අපි සතු අපෙන් එළියට එන්න හදනකොට අපි ඒක පාලනය කර යුතුයි. මටත් ওই ප්‍රශ්නේ තියෙනවා. හරිද? මෙහෙම මේ කිව්වට මාත් මිනිස්සෙක්. එතකොට මාව වුණත් මගේ පාලනයෙන් මිදෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. පැහැදිලිද? අර ඇතුලේ ඉන්න ආතල් ගන්න කැමති වඳුරා එළියට එනවා. පැහැදිලිද? හැබැයි මං කල්පනා කරන්න ඕනේ. හරි මට අනාගතේ මේ වැඩේ කරන්න තියෙනවා. ඒ වෙනුවෙන් මම ප්ලෑන් කළ යුතුයි. මාස 6කින් විභාගයක් තියෙනවා. ඒකට මං අද ලෑස්ති වෙන්න ඕනේ. තේරුණාද? එහෙම නොකළොත් ඊළඟ අවුරුදු ටික තියෙනවනේ. ඒ ටිකේ වාට ජීවිත කාලෙම සමහරට කට්ටක් ගන්න වෙයි. පැහැදිලිද? මේ අවුරුද්ද කැප කරොත් ඊළඟ අවුරුදු ටිකේ ඔයාට හොඳින් අඩුම තරමේ අතේ සල්ලි හරි තියෙන මේ හොඳ ජීවිතයක් ඔයාට ගෙවා ගන්න පුළුවන් වෙයි. හැබැයි මේ අවුරුද්ද ඔයාට කැප කරන්න බැරි වුණොත් ඔයාගේ රිසල්ට් එක හොඳ වෙන එකක් නැති වෙයි. එහෙම වුණොත් ඔයාගේ අනාගතය අවිනිශ්චිතයි. ඒ නිසා බොහෝ ඉඩක් තියෙනවා ඔයාට අතෙත් සල්ලි නැති, විවේකකුත් නැති සිංහල අවුරුදු ගොඩක් ඉස්සරහට ජීවිතේ ගෙවන්න. පැහැදිලිද? අපි හිතමුකෝ ඔයා මැරෙන්නේ අවුරුදු 70න් කියලා. දැන් 20යි කියමුකෝ. ඒතර තව අවුරුදු 50ක් දුක් විඳින අවුරුදු 50ක් ගෙවන්න වෙයි. නැත්තම් අද වැඩ කරොත් මේ අවුරුද්ද කැප කළොත් ලබන අවුරුදු ටික ඊට වඩා සතුටින් ජීවත් වෙන අවුරුදු ටිකක් බවට පත් කරගන්න පුළුවන් වෙයි. පැහැදිලිද? හරි. ඉතින් ඔය ටික තමයි මට කියන්න ඕනුනේ. ඒ නිසා බොහොම අවධානයෙන් සිහියෙන් හරි තමන්ගේ අවධානය ගිලිහෙන්න නොදී හරි ඉන්න ඕන මාසයක්. ඒ නිසා ඒ දේවල් ටික අනිවාර්යෙන් කරන්න. ඒතර පුළුවන් තරම් වැඩ කරන සීන් එකේ ඉන්න. ඒකෙන් එළියට යන්න උත්සාහ කරන්න එපා. 13 14 ඉතින් කරන්නව දෙයක් නැත්තම් පාඩමෙන් මිදුණට කමක් නැහැ. මගේ උපදෙස නම් ඔයාට ඔයාව ෂුවර් නැත්තම් පාඩමෙන් මිදෙන්න එපා. හැබැයි ඔයා හිතනවා නම් නෑ මම දවස් දෙකක් බ්‍රේක් ගැහුවත් 13 14 බ්‍රේක් ගහනවා 15 මම ලොවෙත් වැඩ කරනවා මට මාව ෂුවර්. එහෙම ළමෙක් නිවාඩු ගත්තට කමක් නැහැ. පැහැදිලිද? හරි. එහෙම නැති තමන්ට තමන්ව ෂුවර් නැත්තම් තමන්ගේ ස්වයං විනය හරි සෙල්ෆ් ඩිසිප්ලින් එක ගැන තමන්ටවත් ෂුවර් නැත්තම් හොඳම දේ බ්‍රේක් එකක් ගන්න නැති එක. පැහැදිලිද? අර විරාට් කොහ්ලි කියනවනේ රෙස්ට් ඩේ ඉස් අ චීට් ඩේ කියලා. ඉතින් ඒ නිසා රෙස්ට් කරන්න එපා. රෙස්ට් කරොත් ඒක චීට් තමන්ට චීට් කරගත්ත දවසක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා හොඳම දේ රෙස්ට් නොකර ඉන්න එක තමයි මගේ උපදෙස. හරි. ඉතින් තමන්ව දන්නවා ඇතිනේ පුතේ. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරලා මේ දවස් කීපේ මේ අමාරු දවස් කීපේ ගෙවෙන්න දෙන්න. හරි. මොකද වැඩි හිටියෝ ආතල් එකේ ඉන්න බ්‍රේක් ගහපු කාලයක්. ඔයා බ්‍රේක් ගහන්න එපා. ඒගොල්ලෝ දිහා බලලා. එහෙනම් ජයෙන් ජය සිංහල අවුරුදු දවස් ටිකේ මම ඔයගොල්ලත් එක්ක ටිකක් වැඩිපුර වෙනදට වඩා ටච් එකේ ඉන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔයගොල්ලන්ගේ ට්‍රැක් එකේ තියාගෙන විභාගෙ දක්වා ඔයගොල්ලන්ව අරගෙන යන්න ඕන හින්දා ජයෙන් ජය නම් අපි හම්බ වෙමු. මාන්සි වෙලා මේ මාසෙත් වැඩ කරමු.